ඔයාලා දෙකතු වෙලා ඉන්නේ හෙයාලොස් වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. කලින් වීඩියෝ එක අපි කතා කරපු සාධකය වගේම ඇබ්නෝමල් හෙයාලොස් එකක් සිද්ධ වෙන්න පුළුවන් තවත් සාධක දෙකක් පිළිබඳව අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. විටමින් and මිනරල් ඩෙෆිසියන්සිස් එහෙමත් නැත්නම් පෝෂණ ඌනතා. මේකෙදි සිද්ධ වෙන්නේ අපේ ශරීරයට අවශ්‍ය කරන නිසි පෝෂණය නොලැබී යාම. වර්තමානයේ වෙනකොට ගොඩක් දෙනෙක්ට අධික කාර්යබහුලත්වයෙන් නිසා තමන්ගේ පෝෂණය ගැන සැලකිලිමත් වීමට ලැබෙන්නේ ඉතාමත් අඩු කාලයක්. මේක නිසා ආහාර මගින් නිසි පෝෂණ අවශ්‍යතාවය සපුර ගන්න ගොඩක් අපහසු වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ කොණ්ඩේ හැලීම සඳහා අයන්, සිංක්, සෙලීනියම්, මැග්නීසියම්, ෆෝලේට්, විටමින් B12, බයෝටින්, විටමින් D, A, E, C වගේ විටමින් සහ මිනරල් වර්ගත් ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන වල ඌනතාවයත් ඍජුවම බලපාන. විශේෂයෙන්ම විදේශගත වන අයට මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. මොකද ආහාර රටාවන් එකපාරටම එයාලගේ වෙනස් වෙන නිසා. එතකොට අපිට මේකට ගන්න පුළුවන් විසඳුම් මොනවද? මුලින්ම වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්ෂණයක් කරලා ඔයාට විටමින් ඩෙෆිසියන්සි එකක් තියෙනවද කියලා නිවැරදිව හඳුනා ගන්න එක ඉතාමත් වැදගත්. පෝෂණ ඌනතාවයක් හඳුනාගත්තොත් මේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර වේලක් ලබා ගැනීම සහ පෝෂණ අතිරේකයක් නිවැරදි මාත්‍රාවෙන් ලබා ගැනීමෙන් විටමින් සහ මිනරල් ඩෙෆිසියන්සි එක යටතේ ඔයාගේ ඇබ්නෝමල් හෙයාලොස් එකක් සිද්ධ වෙනවා නම් ඒක අපිට වළක්ව ගන්න පුළුවන්. ඊළඟට ප්‍රධානම සාධකයක් තමයි දීර්ඝකාලීනව පවතින මානසික ආතතිය. ඇබ්නෝමල් හෙයාලොස් එකක් සිද්ධ වෙන්න ප්‍රධාන සාධකයක් තමයි මේක. ඉතින් රැකියා ස්ථානයේ ඇතිවෙන පීඩනය, චිත්තවේගීය ගැටලු, හරිහැටි නිින්දක් නොලැබීම, මූල්‍යමය ප්‍රශ්න, ඒ වගේම පවුලේ ප්‍රශ්න වුණත් වෙන්න පුළුවන්. මේ කාරණා නිසා ඇතිවන මානසික ආතති හේතුවෙන් hair growth cycle එක වෙනස් වෙලා විශාල වශයෙන් කොණ්ඩේ යන්න පුළුවන්. ඉතින් මේ ආතති තත්ත්වයන් වලින් මිදෙන්න නම් අපි මොනවද කරන්න ඕන? අපි අවම වශයෙන් දිනකට පැය 7ක 8ක හොඳ නිින්දක් ලබා ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම දිනකට සරල ව්‍යායාමයක් කරන එක වගේම යෝගා භාවනා වගේ රිලැක්සේෂන් ටෙක්නික්ස් භාවිතා කිරීම මගිනුත් අපිට මේ ඇතිවන ආතති තත්ත්වයන් අවම කරගන්න පුළුවන්. මේකේ ප්‍රතිඵලයක් විදිහට ඇබ්නෝමල් විදිහට කොණ්ඩේ යන එක නතර වෙනවා. හිසකෙස් හැලීම කියන්නේ පාලනය කරන්න බැරි දෙයක් නෙවෙයි. මේකට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ නිවැරදි හේතුව හඳුනාගෙන ඒකට අදාළ විද්‍යාත්මක ප්‍රතිකර්මය කිරීම. හිතලා බලන්න කෙනෙක්ට කොණ්ඩේ යන්න අපිට මේ කතා කරපු සාධක එකකට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කෙනෙක්ට හෝමෝන් ඉන්බැලන්ස්, පෝෂණ ඌනතාවයන් සහ ස්ට්‍රෙස් කියන සාධක තුනම මේ කොණ්ඩේ යන්න බලපාලා තියෙන්න පුළුවන්. මේ කෙනා කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව කනා මුට්ටි ගහනවා වගේ සප්ලිමන්ට් එකක් අරන් බොනවා. හැබැයි කොණ්ඩේ යන එක නතර වෙනවද? නැහැ. යම් කිසි ප්‍රමාණයක් අඩු වුණාට සම්පූර්ණයෙන්ම මේ ඇබ්නෝමල් හෙයාලොස් එක නතර වෙන්නේ නැහැ. මේකට හේතුව තමයි මෙයා සප්ලිමන්ට් එක මගින් තමන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාගත්තත් තව සාධක දෙකක් ඉතිරි වෙලා තියෙන නිසා ඇබ්නෝමල් හෙයාලොස් එක යම් තාක් දුරකට අඩු වුණා දිගටම පවතිනවා. ඒක නිසා මතක තියාගන්න සාස්ත්‍ර අහනවා වගේ මූණ බලලා කොණ්ඩේ යන්නේ මොකටද කියලා කියන්න බෑ. ඒකට හරියටම විද්‍යාත්මක හේතුව හොයාගන්න ඕනි. ගොඩක් අය තමන්ට තියෙන ලක්ෂණ බලලා අනුමාන කරලා තමයි ට්‍රීට්මන්ට් එක කරගන්නේ. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක හරියන්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒ වගේම තමයි ගොඩක් අය මේ වෙනකොට වෛද්‍ය උපදෙස් නොමැතිව තමයි කොණ්ඩේට ට්‍රීට්මන්ට් කරන්නේ. නමුත් ඔයාලා ලංකාවේ ඇතුළතදී ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා නම් වෛද්‍ය උපදෙසක් නොමැතිව අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඔයා ඒ ප්‍රොඩක්ට් එක ලංකාවේ NMR එකේ ඇප්රූව්ඩ්ද කියලා. ඉතින් මේක පරීක්ෂා කිරීම මගින් ප්‍රොඩක්ට් එකක් නිසා ඔයාට වෙන්න පුළුවන් හානිය අවම කරගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ සාධක පිළිබඳ වීඩියෝ එකකින් අපි හමු වෙමු. part 1 2 බැලුවේ නැත්නම් ඒවත් බලලා තියාගන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය කරන සරල සෞඛ්‍ය දැනුම පිළිබඳව දැනුවත් වෙන්න දැම්ම මේ හෙල්ත් කම්පාස් channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. එතෙක් ඔබට නිරෝගී දිවියක්.